ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ඔයාට වාහන කීයක් තියෙනවද කියලා. මෙයා උත්තර දෙනවා මන් දන්නේ නැහැ. මට ගණන් කරගන්න බෑ එච්චරටම තියෙනවා කියලා. ඒක නෙමේ කතාව. එදා දුප්පත්කමෙන් මිරිකී ඉඳපු පුහුණු වීම කරන්න හරියමං සපත්තු දෙකක්වත් තිබ්බේ නැති රොනාල්ඩෝම තමයි අද වෙද්දි ලෝකෙ ලොකුම සපත්තු සමාගම වන නයිකි සමාගමේක ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් ඇග්‍රීමන්ට් එකක් ගහලා ඉන්නේ. ගොඩක් අය කියනවා රොනාල්ඩෝ වාසනාවන්තයෙක් කියලා. නෑ පුතා. අදටත් ඔයාලා අපි හැමෝටම වඩා රොනාල්ඩෝ මහන්සි වෙනවා. මතක තියාගන්න වාසනාවන්තයින්ට වඩා උත්සාහවන්තයෝ කඩාගෙන ඉහළට යනවා. වාසනාවන්තයින්ගේ වාසනාව ඉවරුණ දාට සෙල්ලම ඉවරයි. උත්සාහය එහෙම ඉවර වෙන්නේ නැහැ. ඉවර කරගත්තොත් හැරෙන්න. එහෙම ඉවර කරගන්නේ නැති හින්දා තමයි උන්ට උත්සාහවන්තයෝ කියලා කියන්නේ.